කාන්තා හිංසනය සම්බන්ධයෙන් අපිට රටක නැවත නැවත කතා කරන්න සිද්ධ වෙනවා නම් ඒ සමාජයේ පිළිබඳව අපිට කිසියම් නිශ්චිත අදහසක් එනවා. ඒ සමාජයේ කොයිතරම් ආරක්ෂාවෙන් තොර කාන්තාවක් ජීවත් වෙන සමාජයක්ද කියලා එක අතකට. අනිත් පැත්තෙන් අපි දන්නවා ඕනෑම සමාජයක් දියුණු සමාජයක් ලෙස සලකන නිර්ණායක අතර කාන්තාවකට තියෙන ගෞරවය සුරක්ෂිතභාවය කියන කාරණා තියෙන්නේ අතිශය ඉහළ තැනක. නමුත් අවාසනාවට ලංකාව වගේ රටක විශේෂයෙන්ම බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය වෙච්ච අම්මා කියන චරිතය අතිශය පූජනීය භූමිකාවක් ලෙස ඔසවා තබපු සමාජයක් ඇතුලේ කාන්තාව පිළිබඳව වන සාකච්ඡා මණ්ඩපය අතිශය අශිෂ්ට ස්වභාවයකට නම් යන්නේ. මම හිතනවා අපි සමාජයක් හැර ලැජ්ජාවටපත් වෙන්න ඕන අවස්ථාවක්. දැන් අපි දන්නවා මේ සාකච්ඡාව කවුද අරගෙන යන්නේ? මේ සාකච්ඡාව අරගෙන යන්නේ කියන්නේ කාන්තාවකට එරෙහි කාන්තාවට හිංසාවට ලක් වෙන ආකාරයේ ප්‍රකාශ නිකුත් කරමින් ඔවුන් පීඩාවටපත් කරමින් ගෙන යන මේ සංවාදයේ පිටිපස්සේ කවුද ඉන්නේ? ඒ සාකච්ඡාව පිටිපස්සේ ඉන්නේ කවුරුවක්වත් නෙවෙයි. ඇත්තටම ඉන්නේ මේ රටේ දේශපාලන බලය ඉල්ලන කණ්ඩායම. එහි තියෙන බරපතල ඛේදවාචකය මෙයයි. ඒ කියන්නේ කිසියම් රාජ්‍ය බලයක් පිළිබඳ උනන්දු වෙන ඒ සම්බන්ධ වැඩ කරන බලවේග ලංකාවේ කාන්තාව සම්බන්ධ කල්පනා කරන්නේ මේ බඳු අතිශය පසුගාමී ගෝත්‍රික ස්වභාවයකින් නම් ඒ ඊටාම භයංකාර ස්වභාවයක්. මොකද හේතුව ඔවුන් තමයි දේශපාලන බලය ඉව කරන කණ්ඩායම්. එතකොට ඒ බඳු කණ්ඩායම් රටක කාන්තාව පිළිබඳව කල්පනා කරන ස්වરૂපය රටකට අතිශය වැදගත්. ඉතින් අපි දකිනවා විශේෂයෙන්ම ලංකාවේ අග්‍රාමාත්‍යවරිය හරිනි අමරසූරිය සහෝදරය ඉලක්ක කරගෙන ගෙන යන ඊටාම අශිෂ්ට සාකච්ඡාවක් කෙබඳුද කියලා. ඒ සාකච්ඡාව ඇය අග්‍රාමාත්‍යවරියක් ලෙස නෙවෙයි කාන්තාවක් හැටියට අපි කල්පනාවට ගන්න ඕනේ. කිසිදු කාන්තාවක් එබඳු හිංසනයකට ලක් නොවිය යුතුයි කියන අදහස තමයි අපි දරන්නේ. අපි දන්නවා මම කලිනුත් කිව්වා වගේ අපි විශ්වාස කරනවා රටක දේශපාලන බලය ඉව කරන කණ්ඩායම් තිබෙන පාලනයට වඩා හොඳ පාලනයක් විය යුතු කියලා අපි කල්පනා කරනවා. කියන්නේ ජනතාවට තිබෙන පාලනයට විකල්ප පාලනයක් හැටියටයි විපක්ෂ දේශපාලන කණ්ඩායම් රටක අපි දැකිය යුත්තේ. අපි ප්‍රාර්ථනා කරන්නේ එහෙමයි. නමුත් අවාසනාවකට මේ සංවාදයේ ප්‍රමුඛම කතිකයන් බවට පත් වෙලා තියෙන්නේ මේ දේශපාලන බලය ඉව කරන කණ්ඩායම්. ඒ නිසා තමයි මේක භයංකාරකම වැඩි. මේ හුදෙක් නූගත් සමාජය ඇතුලෙන් මතුණු හඬකට වඩා කොළඹ මූලික කරගත්ත දේශපාලන බලය ඉව කරන කණ්ඩායමගේ ඉතාම අවස්ථාවාදී ක්‍රියාවක් හිට තමයි අපිට පේන්නේ. ඒ නිසා මම හිතනවා මේ අතිශය දුෂ්ට ක්‍රියාව සමස්ත කාන්තා වර්ගයා කෙරෙහිම අතිශය අප්‍රසාද ජනක ලෙස වෛරී ලෙස අශිෂ්ට ලෙස මේ පතුරවන ක්‍රියාවලිය මම හිතනවා ශිෂ්ට සමාජය පිළිකුලෙන් බැහැර කරන්න ඕනේ කියලා. ඒ නිසා මම හිතන්නේ අපි සමාජයක් හැටියට ශිෂ්ටත්වය හොයාගෙන යන ගමනේ ප්‍රමුඛ කාර්යයක් තමයි කාන්තාව පිළිබඳව අපේ හිතන දියුණුකම. ඒ දියුණුකම අපිට අත්පත් කරගන්න බැරි නම් අපි සමාජයක් ලෙස භෞතිකව කවර දේවල් අත්පත් කරගත්තත් ඒ සමාජයේ ශිෂ්ට සමාජයක් බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා උසස් සමාජයක් හැම වෙලාවෙම කාන්තාව පිළිබඳව කල්පනා කරන විදිහෙන්ම තමයි අපිට මනින්න පුළුවන් වෙන්නේ. ඒ සමාජයේ කොතරම් ශිෂ්ටද කොතරම් උසස්ද කියන කාරණය. ඒ නිසා මෙන්න මේ සංවාදයේ අපි විශ්වාස කරනවා සමාජයේ මාතෘත්වය අතිශය උසස් පූජනීය බවට පත් කරන සමාජයක කාන්තාවගේ භූමිකාව මෙතරම් අනාරක්ෂිත නම් මෙතරම් පීඩාවටපත් වෙන ගර්හාවට ලක් වෙන වෛරයට පාත්‍ර වෙන ස්වභාවයක් නම් තියෙන්නේ. මම හිතනවා අපි වහා දැනුවත් සමාජයේ මේ ප්‍රතික්ෂේප කළා මෙන්න මේ
වෛරී සහගත කුමන්ත්‍රණයට එරෙහිව අපි අපේ අදහස් ප්‍රකාශ කරන්න ඕන, මත ප්‍රකාශ කරන්න ඕනේ, කතා කරන්න ඕන කියලා අපි විශ්වාස කරනවා. මොකද හේතුව එහෙම නැත්නම් අපි විශ්වාස කරන්නේ ශිෂ්ට සමාජයේ අහලකටවත් අපිට එන්න බැරි වෙනවා. ඒ නිසා ශිෂ්ටත්වයේ සොයාගෙන යන කවර හෝ පුරවැසියෙක්ගේ පළමු පාඩම වෙන්නේ ඒ සමාජයේ ඉන්න තමන් එක්ක ජීවත් වෙන තමන්ගේ මාතෘත්වයට අපි ගරු කරන සමාජයේ පුරවැසියෝ හැටියට කාන්තාවට කොයිතරම් දුරට සලකනවාද, ඇගේ ආරක්ෂාව, ඇගේ ගෞරවය පිළිබඳ කොච්චර කල්පනා කරනවද කියන මාතෘකාව එක තමයි මම හිතන්නේ අපිට සමාජයක් හැටියට ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අග්‍රාමාත්‍යවරිය හැටියටත් ඇය මේ රටේ කාන්තාව පාර්ශවය නියෝජනය කරන කාන්තාවක් හැටියටත් ඇයට විරුද්ධව මේ ගෙනියන අතිශය අශිෂ්ට ක්‍රියාවලිය, මේ අශිෂ්ට දුෂ්ට වෛරී ක්‍රියාවලිය නතර කරන්න කියලා අපි පුරවැසියෝ හැටියට සමාජයේ ඉල්ලා සිටින අතරේ මේ සඳහා අපි සියලු පුරවැසියන්ගෙන් ආරාධනා කරනවා කාන්තාවගේ ගරුත්වය ආරක්ෂා කරන්න අවශ්‍ය කරන ඒ මතවාදය ඔබ ජනතාව අතරට අරගෙන යන්න කියන ඉල්ලීමත් අපි කරනවා මේ එකම.